තක්ෂිලා මේ කවුරුත් කැමති දෙයක් තමයි දැනගන්න මේ දෛවය කියන එක වෙනස් කරන්න පුළුවන්. අනිවාර්යෙන් මං හිතන්නේ මොකද මගේ ජීවිතේ මම දෛවය කියන එක වෙනස් කරා. මොකද බොහොම පොඩි කාලයක් ඇතුළත මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. මම ඇත්තටම හැම දෙයක්ම දෛවයට බාර දීලා තිබුණා නම් මගේ ජීවිතේ සමහරට අද මේ ඉන්න තක්ෂිලා දකින්න හම්බ වෙන එකක් නෑ ඇත්තටම. මොකද ඒ තරම්ම දේවල් මගේ ජීවිතේ වෙනස් වෙලා තියෙනවා අද වෙනකොට. දෛවය වෙනස් කරන්න මොකක් හරි හේතුවක් එන්න ඕනද නැත්නම් නිකම්ම වෙනස් කරන්න පුළුවන්ද කියලා? ඇත්තටම කියනවා නම් ලොකු හේතුවක් අපේ ජීවිතවලට දැනෙන හේතුවක් තියෙන්න ඕනේ. දැනෙන උවමනාවක්, දැනෙන ඩිසයර් එකක් අනිවාර්යයෙන්ම අපේ ජීවිතවල තියෙන්න ඕනේ. මොකද අපි කාටවත් නැත්තම් ඒක වෙනස් කරන්න හිතෙන්නේ නැහැ. මොකද අපි දැන් ඉන්න ලයිෆ් ස්ටයිල් එක කම්ෆර්ටබල් නම් අපිට ඕකේ නම් අපි කොයිම වෙලාවකත් අපි චේන්ජ් වෙන්න හිතන්නේ නැහැ. හැබැයි අපිට ලොකු ඩිසයර් එකක් තියෙනවා නම් මං හිතන්නේ ඒක තමයි නම්බර් 1ම දේ අපිට දෛවය කියන දේ වෙනස් කරන්න. ඉතින් මම විශ්වාස කරනවා මේ වෘත්තිය තුළ මම ලැබපු තුන්ම දේ තමයි විශ්වාසය කියන දේ. මොකද හැම දෙයක්ම රඳා පවතින විශ්වාසය කියන මත මම මේ හැම දෙයක්ම ළඟා කරගත්තේ ඒ කියන විශ්වාසය මත. ඉතින් කවුරුම හරි කෙනෙක් ඉන්නවා නම් ජීවිතේ දිනන්න එයාට ලොකු ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඒකට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ ඉන්කම් එක නම් සමහරවිට අපි මේ ඇත්තටම අපේ ජීවිතේ හැම දෙයක්ම අපි කරන්නේ අපේ දෙමව්පියෝ වෙනුවෙන්, අපේ දරුවෝ වෙනුවෙන්, අපි ආදරය කරන අය වෙනුවෙන්. සමහරවිට අපි ගොඩක් වෙලාවට මානසිකව ලොකු ගැටලුවක ඉන්නේ අපිට එතෙන්ට යන්න බෑ ඒගොල්ලෝ වෙනුවෙන්. ඉතින් මං හිතනවා කවුරු හරි කෙනෙක්ට එහෙම නීඩ් එකක් තියෙනවා නම්, එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මට පුළුවන් එයාව ගයිඩ් කරන්න.